Hello everyone, welcome to my YouTube channel. ඔන්න අදත් ගෙනාවා පුංචි අන්බොක්සිං එකක්. මේක ආරිතෙන්ම ආපු පාර්සලේ මගේ. මොකක්ද මේක ඇතුලේ තියෙන්නේ කියලා. අපි බලමු. ඇත්තටම මේක නම් මම AliExpress එකෙන් නෙවෙයි ඕඩර් කරේ. මේක මම ඕඩර් කරේ තීමු එකෙන්. ඇත්තටම තීමු කියන්නේ මේ ළඟදි ලංකාවට හඳුන්වලා දුන්නේ. මේක ලෝකයේ අනිත් රටවල් වල දුන්නාට ලංකාවට මේක ෂිප් කරන්න ගත්තේ ඒගොල්ලෝ ඩෙලිවරි කරන්න ගත්තේ අගෝස්තු මාසේ වගේ ඉඳලා මේක මම තීමු එකෙන් ගත්ත මගේ සෙකන්ඩ් ඕඩර් එක ෆස්ට් ඕඩර් එක මම දැම්මේ නෑ ඇත්තටම ගොඩක් පර්සනල් දේවල් මම මේකේ අන්බොක්සින් කරන්නේ නෑ ඒ නිසා මේ ඒ කියන්නේ ඇත්තටම අවශ්‍ය දේවල් තියෙනවා අනවශ්‍ය දේවල් තියෙන හින්දා අවශ්‍ය දේවල් විතරයි මේකේ පෙන්නන්නේ ඒකින්ද මම ෆස්ට් ඕඩර් එකේ නම් මගේ අන්ඩර්ගාමන්ට්ස් වගේක් තමයි ඕඩර් කරගත්තේ. ඒවා මම ඇත්තටම පෙන්නන්න අවශ්‍ය නැති නිසා පෙන්නුවේ නෑ. ඒ හින්දා අපි බලමු අද මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා. මම ඕඩර් කරපු දෙපාරකට ඕඩර් කරපු ඔක්කොම ටික මම හිතන්නේ ඒගොල්ලෝ එක පැකේජ් එකේ දාලා ඉන්නලා තියෙන්නේ. අපි බලමු මේක මොනවද තියෙන්නේ කියලා. මේ ඕපන් කරලා ඇත්තටම මේකේ හොඳ ගණන් අනිත් AliExpress එකේ එක බලද්දී ආදුනි තමයි මේකත් ඇත්තටම මම ඕඩර් කරපු අන්ඩර්ගාමන්ට්ස් වලියක් මේකේ තියෙනවා ඒක මම පෙන්නන්නේ ඇත්තටම මේක මම අයින් කරනවා ඒ වගේම මේකේ තියෙන ඉතුරු ඒවා මොනවද කියලා අපි බලමු ඔයාලා කියලා ඇති මම හිතුවා මේ පැකේජස් මොනවා ගන්න එකවර මේ ඕපන් කරනවා කිය පුංචි ඒවා පුංචිත් නැහැ ඇත්තටම මේකේ තියෙන ඇත්තටම මේ පොඩි මස්කාරා එකක් වගේ එකක් ඇත්තටම මේක මේ කලර්ලස් එකක් මම කැමති කොහොමත් කලර්ලස් ඒවා යූස් කරන්න මස්කාරා එක මේකේ පාටක් නැහැ ඔයාලට පේනවා අපේ වෝටර් කලර් ලුක් එකක් තියෙන්නේ කියන්නේ වතුර පාටට තියෙන ඇත්තටම අවිනීල පේන fully white කියන්නේ මේ transparent පේනවා ඒ වගේම කියන්න ඕනේ මේක eyelashes growth වෙන eyelashes වැවෙන එකක් ඉතින් eyelashes growth කියන ගහක් තියෙනවා ඒක මට ඇත්තටම වැඩිපුරම අවශ්‍ය වුණේ මේක මට මේ මගේ lashes වලට මේ black ගතිය නැතුව normal යූස් කරන්න පුළුවන් එකක් මේක බ්ලැක් කියවම ඇත්තටම සමහරවිට දාඩිය දැම්මම ස්ප්‍රෙඩ් වෙනවා එක සෙල්ලම් තියෙනවා ඒ වගේ එක හරි කරදරයක් එහෙනම් මේක නෝමල් යූස් කරන්න හොඳ එකක් කියලා හිතුණා මම සාමාන්‍යයෙන් යූස් කරන්නේ මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ජෙල් ටයිප් මස්කරා ඕක තමයි එක අයිටම් එකක් ඒ වගේම අපි බලමු මගේ ඉංග්‍රීසි එක මොකක්ද කියලා. මේක නම් මට ගොඩක්ම ප්‍රයෝජනවත් වෙන දෙයක් ඇත්තටම. ඔයාලට මේක පුංචි සොක්ස් වගේ ඔයාලට පේනවා ඇති. ඇත්තටම මේ සොක්ස් නෙවෙයි. මේවා අපිට අත් දෙකට දාන්න පුළුවන් ග්ලව්සස් වගේ යූස් කරන්න පුළුවන්. ඒවා ඇත්තටම මට මේ වීඩියෝ කරන්න සීන් එකකින්ද තමයි මම මොකද මගේ අත් දෙක විතරනේ තියෙන්නේ. ඒ හින්දා ඒ නිසා තමයි හැමදාම ඒකාකාරී වෙන නිසා තමයි අනික මට ලොන්ග් ස්ලීව් ඇඳගෙන ඉන්න ටිකක් අපහසුයි මේ දවස්වල රස්නෙත් වැඩි හින්දා ඒ නිසා තමයි මම මේක යූස් කරන්න ගත්තේ මට අත්‍යවශ්‍ය කියන්නේ දාලා ගලවන්න පහසු වෙන්න මම මේකක් දාලා පෙන්නන්නම්. ඕක තමයි මේ අයිටම් එක මම හිතනවා ගොඩක් අයට ප්‍රයෝජනවත් වෙයි කියලා අහුව යන අයටත් මේක මම හිතනවා හොඳයි. මොකද අපි අවුවේ යද්දී ඇත්තටම හැමතිස්සෙම අපිට ලොන්ග් ස්ලීව් යූස් කරන්න අපහසුතාවයක් තියෙනවා අපි රටේ තියෙන රස්නෙත් එක්ක. ඔන්න මම දැන් මේක දාගත්තා. මම ගානට මේක තියෙනවා ඇත්තටම හොඳට ස්ට්‍රෙච් වෙනවා. ඔන්න මම හිතුවේ නෑ මට මෙච්චරම හොඳ ෆිට් එකට තියෙයි කියලා. මොකද මගේ අත් එහෙම එන පොඩි නිසා. ගොඩක් මහත නැහැ ඒ නිසා. ඔන්න ඕක තමයි මේක ඔයාලට පේන ඇති ඒක හරියට ලස්සනයි ඇත්තටම මේක දාගත්තාම මේ මට මගේ මේ වීඩියෝ කරන වැඩේට හරි හොඳයි කියලා මට හිතෙනවා මොකද මං අත් දෙක විතරක් පේන නිසා
මේක ඔන්න ඔය වගේ අපිට හැබැයි මේක හරි පරිස්සමෙන් පාවිච්චි කරන්න ඕන පොඩ්ඩක් හරි පොඩි මේවා වුණා ඇත්තටම මේක අර ස්ටොකින්ස් වගේ තියෙන්නේ ඒ නිසා ටක් ගාලා මේ එක නූලක් එදුමුත් ඇදිලා යනවා එනවා ඇති ඔන්න ඔය වගේ යූස් කරගන්න තියෙන්නේ මේක ඇත්තටම මේ ඔයාලා දන්නවා ඇති ස්ටොකින්ස් අපි යූස් කරන ස්ටොකින්ස් තියෙන්නේ ඒවත් ඔය වගේ තමයි ගාලා මේ පොඩ්ඩක් හරි ඇදුනොත් ඇදිලා යනවා ඔයාලට පේන ඇති දැනටමත් ඒක චූට්ටක් මෙහෙම ඉලක් ගියා ඇත්තටම ඔන්න මේ ඔයාලට වෙන දැන් මම ඒක යූස් කරගෙන මට වීඩියෝ එක කරන්න පුළුවන් ඔන්න ඔක තමයි මේක කලස් 7කින් තිබුණා ඔයාලට ඕනනම් කලස් 10කින් 15කින් 20කින් ඒ වගේ ගන්න පුළුවන් තැනක් තියෙනවා මම 7යි ඕඩර් කරගත්තා මේක ඇත්තටම ලොකු ගාණක් ගියේ නෑ මට 800 වගේ ගාණක් වගේ මට මතක විදිහට ගියේ මට ඒ ගාණ පාඩු නෑ අපි කලින් ගන්නවා නම් මේ එකක්ම ලොකු ගාණක් වෙනවා ඇත්තටම මේ වගේ ඒවා ඒ හින්දා මට එච්චර ලොකු ගාණක් ගියේ නෑ මේකට නෝමල් මට මේක යූස් කරගන්න පුළුවන් මේ මම එදිනෙදා මේ වීඩියෝ කරන වැඩවලට ඇත්තටම අවුවේ අද්දිත් මේක හොඳයි කියලා මට හිතෙනවා අපි අඳින ඇඳුමට මැච් කරලා හරි නැත්නම් නෝමලි මේ විදිහට අලක් වෙනවා මම දැන් ඉන්න ටී-ෂර්ට් එකට නිකන් නෝමල් ටී-ෂර්ට් එකක් දාලා ඉන්න ඒක යටින් අත් දෙක ඇත්තටම මේ අවුවට කළු වෙන අයට හොඳයි මේක මේ සන් ක්‍රීම් යූස් කර ඉන්න අවශ්‍ය වෙන්නේ එතකොට මෙහෙම අවුව වෙලා එළියට යනවා නම් මේක දාගන්න පුළුවන් ඒ වගේම රිමූව් කරන්න හරි පහසුයි ඔන්න ඕක තමයි අපේ අද අයිටම් එක ඔන්න හොත් රිමූව් කරගන්න තියෙන්නේ ඔන්න මම ඒක අයින් කරනවාද දැන් ඊට පස්සේ අපිට පුළුවන් අපේ නෙක්ස්ට් අයිටම් එක ගන්න අපි බලමු ඊළඟට අපි මොකක්ද අයිටම් එක කියලා ඔයාලට මම මේ වගේ දේවල් ඕඩර් කරගන්න කීමු කියලා මේ වගේ පැක් පිටින් ගන්න තියෙන ඕනම දෙයක් අන්න ගන්න කියලා හැමදේම ඒකේ 10 pieces 20 pieces ඔයාලට අවශ්‍ය ගානට හැම අයිටම් එකකින්ම ගන්න පුළුවන් AliExpress එකේ එහෙම එනවා හරි අඩුයි ඒ වගේම කියනවා මේ මගේ ඉන්න අයිටම් එක මේක නම් ඔයාලා දැක්කම තේරෙනවා මොකක්ද කියලා මම ආසාවෙන්ම ඉඳපු එකක් ඔන්න මගේ අයිටම් එක ඔයාලට පේනදී ලෙගින් එකක් මේක නම් ඇත්තටම කියන්න ඕන මගේ සයිස් එක නෙවෙයි නමුත් මේක මට හරි සයිස් එක මම normally මම large size වගේ ගන්න නැත්තම් medium ඒ කියන්නේ හොඳට tight එක එන්න ඕන නම් medium වගේ මේක ඇවිල්ලා small size මොකද මේකේ තිබුණේම small size එක අනිත් ඒවා ඔක්කොම sold out වෙලා තිබුණේ මේක තිබුණම small size එක ඇත්තටම dragonfly කෙනෙක් වගේ මේ හරිම ලස්සන කලර් එකක් තියෙනවා ඔයාලට පේනවා ඇති මේ dragonfly කෙනෙක්ගේ කලර් එක අර මේ පිහාටු වල කලර් එක වගේ තියෙනවා හරිම ලස්සනයි මම බොහොම try කරලා තමයි මේක හොයාගත්තේ මොකද තිබුණෙම නැහැ හැම තැනම sold out වෙලා තිබුණේ AliExpress එකේ sold out වෙලා තිබුණේ එකේ බැලුවාම තිනු එකේ sold out වෙලා තිබුණේ මගේ size එක තිබුණේ small size එක විතරයි ඒ හින්දා මට ඇත්තටම ඒ small size එක order කරන්න වුණා. ඉතින් ඇත්තටම මේක order කරාට අවුලක් වුණේ නැහැ. මේක මං හිතනවා මට ඇති කියලා. මොකද මේක හොඳට stretch වෙන නිසා. මේ ගොඩක් ගණිතී මේ වගේ stretch material ගණිතී ගොඩක් බලලා ගන්න ඕන. සමහර ඒවා තියෙනවා easily stretch වෙනවා. සමහර ඒවා තියෙනවා easily stretch වෙන්නේ නැහැ. easily stretch වෙන ඒවා small මේ වගේ size එකකින් අඩු size ඔයාලගේ normal size එකකින් අඩු size එකක් ගත්තොත්
ඔයාලට ඕකේ වෙනවා. මට ෂුවර් මේක මට ඇති කියලා. පේනවා ඇති හොඳ ටයිට්ට තියේවි මේක ඇඳහම කොහොමත් වර්ක්අවුට් කරද්දී ඩ්‍රස් එක හොඳ ටයිට්ට තියෙන්න ඕනේ. ඒක නැත්තම් වදයක් වෙනවා මානසික. ඔන්න ඕක තමයි අද මගේ ලෙගින් එක. ඇත්තටම මම මේ ලෙගින් එක හරිම කැමතියි. බලමු ඇඳලා කොහොමද කියලා නේද? ඔන්න ඕක තමයි අද මගේ වීඩියෝ එක. කියන්න ඕන මේකේ මේ ලෙගින් එකේ ඇත්තටම මේ වේස්ට් එක කර්වි එකක් තියෙන්නේ. ඒක එහෙම වුණාම හරි ලස්සනට ෆිටින්ග්ස් එනවා. යෝක් එකක් තියෙන්නේ. යෝක් එක V shape එකට තියෙන්නේ. පේනවා ඇති. ඒක නිසා ඇඳහම මේක ලස්සනට තියෙවි. ඒ වගේම පිටිපස්සෙන යෝක් එක V shape එකට තියෙන්නේ. හරි ලස්සන ෆිනිෂින් එකක් ඒවි ඇඳහම. කලර් එකත් හරිම ලස්සනයි. ඔයාලට පේනවා හරිම ලස්සන වේස්ට් ලයින් එකක් තියෙන්නේ. හොඳට ස්ට්‍රෙච් වෙනවා හැබැයි. ඇඳහම හොඳ ෆිට් එකට තියෙවි. හරිම ලස්සනයි. ඇත්තටම මම හරිම සැටිස්ෆයි ඕඩර් එකෙන්. මේක මගේ සෙකන්ඩ් ඕඩර් එක ටීම් එකේ. ඉස්සරහට මම බලාපොරොත්තු වෙනවා ටීම් එකේ ඕඩර්ස් තව පෙන්නන්න ඔයාලට. මම ඕඩර් කරන විදිහට. මොකද ගෙවදට අවශ්‍ය පුංචි අයිටම්ස් එහෙම ඕඩර් කරගන්න තියෙනවා. ඒවා එහෙම බලලා ඕඩර් කරගන්න පුළුවන්. ඔන්න ඔබ තමයි අද මගේ අන්බොක්සින් එක. අද මගේ සෙටප් එක වෙනස් වෙලා තියෙනවා. වෙන තැනකට මම ඇවිල්ලා ඉන්නේ. මම වෙනම තැනක් හදාගත්තා මගේ නිර්මාණ කටයුතු කරන්න. වෙනම කිචන් එකක් වගේ. ඒක ඇතුලේ කිචන් টොප් එකක් සෙට් කරලා සින්ක් එකක් සෙට් කරලා පොඩි වෙනස් විදිහේ තැනක් හදාගත්තා. මම ඉස්සරහට ඒ තැන ඔයාලට පෙන්නන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න. පුංචි රූම් එකක්. ඇත්තටම මට ලේසි ඒක. මොකද බබා එක්ක නැත්තම් අමාරුයි. එයා ඇවිල්ලා අදින නිසා මට මෙතන තනියෙන් ඒ කියන්නේ කරන වැඩේ පොඩ්ඩක් බඩු තියාගන්න ලේසි. බඩු හැමදේම පේන්න තියෙන්න ඕන. එතකොටයි මට මතක් වෙන්නේ මේ දේ කරන්න ඕන මේ දේ කරන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මම හිතුවා මේක වෙනම තැනකට සෙට් කරගන්න ඕන කියලා. තාම වැඩ ඉවර නැහැ. පොඩි තාම අස් කරගෙන යන ගමන් ඇත්තටම හැඩි වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක කරන තැන විතරක් පොඩ්ඩක් අස් කරගෙන තියෙනවා. ඒ වීඩියෝ ඉස්සරහට ඒ තැන මම ඔයාලට පෙන්නන්න කොහොමද කියලා. ඔන්න අද මම මගේ වීඩියෝ එක අවසන් කරන්නයි යන්නේ. ඔන්න මේ ටික තමයි අද මම තීමු සෙකන්ඩ් ඕඩර් එකෙන් ගෙන්නගත්ත බඩු ටික. ඉස්සරහට බලමු අපි තව වීඩියෝස් එන්න තියෙනවා මගේ නිර්මාණ. ඒ දේවල් අද මම වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්න.